But if you close your Hello guys, welcome back කියලා ගන්න අලුත් වීඩියෝ එකකට ඔන්න අද ගෙනාව The Man from the Window කියන සුපර් වීඩියෝ එක. මම නම් අද තමයි වීඩියෝ දෙන්න. The school board නෙවෙයි. හෙට වගේ තමයි මේක edit කරලා වගේ දාන්නේ. හරි ඉතින් ඔන්න අද ගෙනාව එන subscribe කරන්න දැම්ම subscribe කරගන්න The Man from the Window එන පොඩි ගේම් එකක් මම ආතල්ලකට ගෙනාවේ. මේ බලමු. MB 80ක් විතරනේ මම ඒක ඩවුන්ලෝඩ් කරගත්තේ softnik.ද මොකක්ද කියලා වෙබ්සයිට් එකකින් බලමු එහෙනම් කොහොමද ගහන්නේ කියලා මේ සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගන්න අර වීඩියෝ එක පොඩ්ඩක් views මදි එකට මේකවත් ටිකක් මේව කරගමු බලමු ඒක වීඩියෝ දාන්න බලමු එහෙනම් අපි යා මේ විදිහට තමයි ගේම් එක පටන් ගන්නෙ කවුද නවෙන් අම්මට දෙන්නේ මොකෙද බොරු මනසි දාන්න එපා. හරිද? ඔයාලා දාන මනසි මට තේරෙනවා. මොනවද ඉස්සෙන දින අඩේ. මොකෙද බස්සලවට මේ? හැබ. යතුරක් තිබ්බා. බලමු මොනවද? මොන බේකරිද? ගිහලා අපිට පේනවා කොහොද යනවා. මේ ගෙදර නැහැ චූටි ගෙදර. පුටුව ගාවට ගිහලා ඉද ගත්තා. හරි. ඔයාට මාසීලු what does something you know better to cook breakfast පුතා ළමයානේ යාගෝ එයාන මොකද්ද පුතා කුස්සන් ඉන්නේ බලු මාමා ජූනියර් තමයි නම අයි පරක් උනේ කියලා ඉස්කෝලට වල ඉස්කෝල තියෙනනේ හිට ගෙනා ඊට පස්සේ ඒත්තම්මා මේ නෝට්බුක් මොකද්ද this is my story book කො The Man from the Window ඕකෙන් තමයි දැන් භූතයා වැහෙන්නේ භූතයා කිව්වට මේ මනුස්සෙක් වගේ හරික වින්ඩෝ කියලා තිබ්බට වින්ඩෝ නෙමෙයි දොරේ නෝයිදර ඒ ටික දින මම ඉතින් ඒ ටික වැඩි බලන්නේ මොකද මම දන්නේ හින්දා ඒක තියෙන ගහන්නේ තියෙන ටික මම ඉතින් ඒ ටික යවනවා don't this is scary හොල්ම ඒ වගේ හොඳම tap මොකද්ද it's him claim duty tap junior තමයි නම කොහෙන්ද ගත්තේ කියලා මට ඒක බලා ගන්න බැරි වුණා ඕකේ බොයිස් මෙන්න ඉතින් තමයි ගේම් එක තියෙන්නේ බඩක් පින. අපි ඉස්සලා මේ පුටුව තාලු කරන්න ඕනේ දොර ගාවට. ඊට විදිහට ක්ලික් කරලා move to the door. තුන්වන්නේ කියලා ඉදිරියට යනවා. ඊට පස්සේ අපි ගිහලා මෙන්න මේ ඩෝනට් පෙට්ටිය අර ගන්න ඕනේ. එතකොට ඩෝනට් එක කනවා. ඒක පරක් වෙනවා. open the box ඊළඟට යතුරු ගන්න ඕනේ. ඊට පස්සේ ටැබ් එක දෙපාරක් ඉවර පස්සේ යතුරු හම්බ වෙනවා. ඊට පස්සේ යතුරුයි දොර ලොක් කරන්න තියෙන්නේ. ටැබ් එක එකපාරක් කිව්වම පොත දෙපාරක් කිව්වම මේ ඊළඟ ළමයාව හංගන්න ඕනේ. අපි එයා ෆලෝ හරියටම හොල්මනන්නේ දෙකට. දැන් වෙලාව කීයද බලා ගන්න බැරිමු. මේ අපි ළමයා දැයට හංගමු. මේ අම්මට හංගෙන්න පුළුවන් මේ බාත්රූම් එකේ බාත් ටබ් එකක් විතරයි. එයා ඊතර තඩි කියන්නේ. නිසා මේ දොරවල ලොක් කරමු. ඒකට අර පරක් කන්නේ. මේ දොරත් මෙහෙම යන්න බෑ යාට ඒ තරමට යන්න අඩි මෙතන අපි ආපහු ලොක් කරගමු මේක බය දෙන්නේ නිකන් මං ආතලෙකට කියන ජුලියට ඉරන් let's hide in the bathtub බලමු එනවාද කියලා දෙකයි වෙලාව the door had been locked ඒ දොර ලොක් වෙලා මතන බැලන කරන් ඉන්න බබන් ඉතින් එහෙම තමයි දෙදෙන දොර අරින්න යන විනාඩි 30ක් හරිද කෙම්මුට හොඳට ඩැල්ල එතන අරින්න 30යි අර මේක චෙක් කරන්න තියෙනවා මොකද්ද අපි පුටුව චෙක් කරන්නත් තව විනාඩි 30ක් යනවා එතකොට එතන විඩාණ්ඩිය දැන් වෙලාව 2යි 1යි නේ 2යි
වැරදුණා. ඊපස්සේ එයා බලනවා යට. සනේ යට බලනවා. එතන නෑ බලමු බාත්රූම් එකට එයිද කියලා. 2:03 වෙලාව. බලමු හරි බාත්රූම් ඉදරෙන් නාලිතියක් යනවා. අම්මා ඉන්න දකීද නෑ තාම දැක්කේ නෑ. අගල දෙන සිංක් එක යට බලනවා දැන්. එතන කවුරුකුත් නෑ බගිතින් නෑ. බලමු දැන් 2:04යි තව විනාඩියක් ගාන හරි මෙයා විනාඩි 5 ඉන්නේ 2:05 විද්ද යනවා. අංගත නරින්නද ගියා. අයියෝ අහුණා තමයි. අහුණා පිස්සෙක් මහා. කවුද මේ මෑන්? කවුද මම නම දන්නේ? The man from the wind. පිස්සෙක් බා බලන්න guys. ඒක වැරදුනා. අපි තව වරක් ගහමු. මේ පාර නම් දින ළමයි නවතින්නේ. මේ ටික මං ස්කිප් කරගන්න පටල ගාලා. ජුන් චා. එනවද? හරි දැන් තමයි පටන් ගත්තේ. අප ගහමු. මේ අම්මනේ ටික නම් එපා වෙන්නේ. ඉන්න පොඩ්ඩක්. ඕකේ බොයිස් පොඩ්ඩක් ඉන්න මං එනම් මෙතනින් කට් එකක් දෙන්න. ඕකේ දැන් අර ටික ස්කිප් වුණා. මේ අපි එනං ආපහු දොර ගාවට පුටුව තල්ලු කරමු. තල්ලු වුණා. දැන් අපි යන්නේ ඩෝනට් එක අරින්න. අපිට මුණන් ඒවට ඊක් කරන්න පුළුවන්. නොකරමු. අපරන් ළම තැන්ගල 1:57 වෙන ළමයි උස්සමු නෙමෙයි අංගු. ඒවත් එක අංගමු. හයිඩ් ජූනියර් ඉන්සයිඩ් ෆ්‍රිජ්. හරි ෆ්‍රිජ් එකක් අතින් බලන්න. ගල් වෙනවනේ. අනික ඉතර පොඩි ෆ්‍රිජ් එකක්. අපි දන්න අපිට අදාළන්නේ නැහැ. අපි දන්නෙත් නැහැ. අපි අදාළන්නේ නැහැ. ඉදර ලොක් කරලා මේක හැංගෙමුකෝ. මේක ලොක් කරගමු අපි නේ. එනකොල්ල අපි හැංගුණ අපි නෑ. අපි නෑ. ඕන් දැන් එනවා. ලෙල්ල ගෙනවා. මෝඩ හරකෙක් බම්මු. පිස්සෙක් නම් ගොන් හරක් මං කියන්නේ ඇති. මොකෙද්ද මම්මු? මොකටද මං ගෙවල් අසර ඉන්නේ? ට්‍රැකා. 2:01 බොයිස් වෙලාව. අංකනා දැන් ටයිල් එක ඩෝනට් ටික. හරි බං කෑවා. හරි. යයි. කාමරේ බලන්න කාමරේ. Come on, yes. අපරාධය අපිට පළවෙනි පාර මේ හැංගෙන්න තිබ්බේ ළමයාව දාන්න තිබ්බ අර ගස් ෆ්‍රිජ් එකක් අස්සේ. අපරාධය. හරි. ආවා දැක්ක දැන් 2:04 වෙලාව. යන්න නෑ නෙති. ඕක නිපා නෑ තමයි. ඒක තමයි කියන්නේ. ඕක එපා වෙනවද? අම්මට දෙමු ගියා. ඒ කිය ආංගති ෆ්‍රිජ් එක ආව. අයියෝ shit boys. අපරාධය. ඉතින් මම කැත වැඩක් උනේ. එනම් බොයිස් අදට මේ දැන් රතුයි නිලුපත්. එනම් බොයිස් අදට වීඩියෝ ඉවරයි. එන ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. අදට නම් ගියා. ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. ගුඩ් බයි. බුදුසරණයි සබ්ස්ක්‍රයිබ් කරන්න දැම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එනම් බොයිස් අපි ගියා. බෙල් අයිකන් එක ඕල් දාගන්න අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික්